දැන් ඉතින් එන්නේ ප්‍රතිශක්ති පද්ධතියේ අංජබජල්තා. තේරුණාද? අංජබජල්තා. එක අක්‍රමිකතා. ඒ යටතේ තියෙන එකක් තමයි මම ඔක්කොම ලෙඩනේ යනම්ම නම් මේ. දැන් ඉන්නේ ලෙඩ සමය. ආසාත්මිකතා. ආසාත්මී කතා නෙමෙයි හරි? ආසාත්මිකතා. මේ මොනවද මේ? බලන්න. ඒ කියන්නේ අනවශ්‍ය කලබලය. අපේ දේහයේ ප්‍රතිශක්ති පද්ධතිය නිකන් ඕවර් ඇක්ටින් දඟලනා. තමයි මේ ඇත්තටම මොනතාද? ආසාත්මිකතාව. ඒ කියන්නේ අපරාධي. දැන් ඔන්න උදාහරණයක් දැන් අපි ඔන්න අපේ ඇඟට ඇත්තටම ව්‍යාධි ජනකයක් ඇවිත්. දැන් අපේ ඇඟ දක්වන ප්‍රබල ප්‍රතිචාරයක් කියන්නේ. අපේ ඇඟට ඇත්තටම ව්‍යාධි ජනකයක් ආපු වෙලාවේ මුළු ඇඟේම ගිහින් නම් ඒක තැනකට ඇවිල්ලා නම් මොකද? ප්‍රදාහක ප්‍රතිචාරය. මොකද ප්‍රදාහක ප්‍රතිචාරයේ ලක්ෂණ? හරිම පැහැදිලි. කොහොමද මුලින් නම් කියන්නේ? රත් වීම, ඉත්තත් වීම, ඉදීම, රත් වීම. හරි. එලකිරි. එතකොට මේ අමලගේ ෆොටෝ ගන්නවා ඉලි. වීමයි, ඉදීමයි, රත් වීමයි, වේදනාව දැනීමයි. හරිද? කෝ දැන් ඒව අත්‍යවශ්‍යයි. එහෙම ඇත්තටම ඇත්ත ආසාදකේ කාවුත් මත් පිළිගන්නවා. දැන් නයික් දස්ත කළා දීලා ඇරියා. රත් වීම ඒ ටික ඉතින් එන්න එපා. ඊළඟට යම් ආසාදනයක් ආව. ඇත්ත. හැබැයි මේ වැඩකට නැතිවට මෙහෙම වැඩක් නැහැ. දැන් හොඳ උදාහරණයක් තමයි ඔන්න සමහර ළමයි අන්නාසි කනවා. ඉඳලා ඩෝල් ෆේස් ගියා ඒක දැන් අන්නාසි බෑවත් තිබිලා කෑවා. දැන් මේ අන්නාසි වල අපිට හානි මොනවද තියනවද? මොකුත් නැහනේ. හැබැයි කාලේ ටික වෙලාවක් කරනකොට මේකේ තියෙන සංඝටක ජීර්ණය කරලා ටක්කලා රුධිර ධාරාවට දානවා. දාද්දි ඕකේ මොනම හරි එකක් එක්ක ප්‍රෝටීනයක් හරි කොහේ හරි අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ ප්‍රතිශක්ති පද්ධතිය දැනෙන්න මේ හිතනවා පිස්සු ඉතින්. හරි? මේ හිතනවා මෙන්න මොනවයි විලද? ව්‍යාධි ජනකයෙක් කියලා. ෂණිකව හම්බෙන මොන ප්‍රතිචාරයද? ප්‍රදාහකට පොත්තේ විනාශයි. දැන් මොකද වෙන්නේ? ප්‍රදාහක ප්‍රතිචාරය කියන්න බෑ. රත්තු වෙනවා තැන් වල ඩොට් එනවා. ඊට පස්සේ අර ටික කියගෙන යන්න. ඊට පස්සේ ඉදි මෙනවා ඒ තැන් මේ ඔයාලා ඒකට කියන්නේ ඉදි මෙනවා නෙමෙයි. ඒකට කියන මොනවද කියනවද? පළු දානවා කියනවා. මේ බලන්නකො මේ කියලා කියනවා. ඊට පස්සේ රත් වෙනවා ටිකක්. ඇලර්ජි එක හැදුනම තේරෙනවා මේක රස්නේ වෙනවා. ඊට පස්සේ වේදනාව ලොකුවට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මයිල් පේන්. ඒ කියන්නේ සුළු වේදනාවක් තමයි අපිට කැසීම වගේ දැනෙන්නේ. ඒකෙන් නවතින්න නැත්නම් මොනවද ළඟ තියෙන කරගෙන ඕකට තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ මොනක් කියලාද? ඇලර්ජි එකක්. දැන් මේ වචන let's clarify the terms and words. හරිද? වචන වැදගත්. ඇලර්ජි එකක් කියන්න පුළුවන්. ඒ තමයි ආසාත්මිකතා එකක්. ඇලර්ජීස් කියන්නේ ආසාත්මිකතා ගොඩක්. හරිද? ඊළඟට අපි ඒ කාපු කෑම අපිට ඇලර්ජික්. ආසාත්මිකතා ඇති කරන්න, ඒ කියන්නේ ඇති කරන සුළුයි යන එක තමයි අපි කියන්නේ මොකද්ද? ඇලර්ජික් ඒක. ඒක මට ඇලර්ජික් එකක් කියවට දෙක තේරුමක් නැහැ. මෙහෙම කියගේ මට ඇලර්ජි එකක්. ප්‍රශ්නයක් නැහැ. ඔය කෑම මට ඇලර්ජික්. ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? මේ කෑම නිසා ඇලර්ජිස් එනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. දැනගෙන පාවිච්චි කරන්න වචනේ. ඔය වගේ ගොඩ වරන්ත කරන එක තමයි මෙන්න මෙතන අනේ සයින් එකක් දාන්නකෝ. එහෙම බෑ. සයින් කියන්නේ ක්‍රියාපදයක්. එතන දාන්න ඕන සිග්නේචර් එක. එහෙම නැත්නම් කියන්න ඕන මෙතන සයින් කරන්න. සයින් දාන්නේ කොහොමද? ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඊළඟට තමයි බැච් කතාව. කැම්පස් ගිහින් දෙලියට ආපු ගුරුවරුත් කියනවා අපේ බැච් එකේ ගෑනු කියලා. බැච් එකේ කොහෙද ගෑනු ඉන්නේ? මේක ගෑනු දාන්න පුළුවන් එකද බැච් එක කියලා? දැන් මේ ඒවත් තේරෙන්නේ නැහැ. ඉතින් අන්න එහෙම එකක් තියෙනවා. ඉතින් ඒ වගේ වරගත් ඔයාලා මේ හුරු වෙන්න එක මේ දැන් මේ තියෙන්නේ මේ ආසාත්මිකතාව. ඒ වචනේ ඒගොල්ලෝ හරියට දීලා තියෙනවා මේ ඇලර්ජීස්. ආසාත්මිකතාවක් නම් ඇලර්ජි. ඒක මට ආසාත්මිකතාව ඇති කරයි නම් ඒක මට ඇලර්ජික්. එහෙම වෙන්නේ. රයිට්. ඉතින් දැන් මේකේ මොකද්ද භයානකකම? භයානකකම නැති කහ කහ ඉඳලා බහුදා හරි වෙනකම් ප්‍රශ්නේ තියෙන්නේ නේද? ප්‍රශ්නේ තියෙන්නේ මේ ශ්වාසනාලිකා වල සිනිඳු පේශි මෙහෙම සංකෝචනය වෙනවා. එතකොට මොකද වෙන්නේ? හුස්ම ගන්න බැහැ. අන්නාසික ඇල්ලක් කාලා හුස්ම ගන්න බැරුව වෙట్లా මැල්ලලා ගියාම ඒක නේද? මොන අපරාධයක්ද ඒ? ඈ සමහර අයට ඇලර්ජි මේ ඔය ඒගොල්ලන්ට ඇලර්ජික් අන්නාසි නෙමෙයි තක්කාලි හිස්සෝ ඊළඟට දැල්ලෝ වගේ උන් පෝක් සමහර අයට නේ සමහර අයට පරිප්පු ඕ එතකොට දැන් මෙඩින් එකට ගියාම තමයි මල කෙලියක් වෙන්නේ සමහර අයට කලාතුරකින් චිකන් නම් ඇලර්ජික් වෙනකොට සෑහෙන අඩුයි නමුත් මේ එහෙම වෙන්න පුළුවන් ඒක දාලා තියෙන එකකින් හරි අයියෝ වෙච්ච දේ වෙඩින් එකට ගිහින් ඈ පරිප්පු ඇලර්ජික් චිකන් ඇලර්ජික් පෝක් ඇලර්ජික් අනෙක් කොට තක්කාලි දාලා ඉස්සෝ ඇලර්ජික් මතුයි වටලප්පුමයි තමයි කන්නේ
එකට දාගෙන අරගෙන. ඔය ගේසේ. මේ සමහර ඉන්න බුලා මේ පන්ති ඉන්න පුළුවන් දැන්. අන්නාසි ඇලර්ජික් නම් කන්න එපා ඉතින්. මොකද මේ භයානකයි නේ. මේක කරන්නේ කලාතුරකින් එන්න පුළුවන්. හරි? එහෙනම් අපි ලියමු. බොහෝ දෙනකොට නෙමෙයි දෙනෙකුට. දෙන්නේ මොකද්ද? දෙනෙකුට හානි කර නොවන දරාගත හැකි. ඈ? ඔව් දෙනෙකුට හානි කර නොවන දරාගත හැකි ද්‍රව්‍ය. කෙරෙහි සමහර පුද්ගලයෝ අධික ක්‍රියාකාරී වෙති. මේකයි වැඩි. පේනව නේද? ලියමු. නගන්න තරු තුනක් ඊළඟ ඩොට් එකට. සමහර පුද්ගලයන් තුල